පිංහතුනේ සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. උපතින් ගෙනාපු ආවිශ්‍ය ගෙවල තමයි මැරෙන්. එහෙම උපතින්ගේන ආවිශ්‍ය සම්පූර්ණයෙන් විඳල මැරෙන අය ඉන්න. ඒ වගේ අය ධර්මය හඳුන්නන්නේ ආයුක්කය මර. ඒ ආවිශ්‍ය ගෙවල අවසන් වෙලා යා මැරුණා. හැබැයි අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. එයා උපතින් ගෙනාපු ආවිශ්‍ය අවුරුදු කීයද කියලා. සමහල්ලාට උපතින්ම ගෙන ආවිශ්‍ය අවුරුදු 25ක් 30ක් වෙන්න පුළුවන්. දැන් බලන්න මහා පිං ඇති පුංචි රාහුල හාමුදුරුවෝ සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. ලෞතුරා බුදු කෙනෙක් බුදුවෙන ආත්මේ පුත්‍ර පදවිය ලබන්න. අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නය බවට පත්වෙච්ච. ඒ පුංචි රාහුල හාමුදුරුවෝ තමන්ගේ අම්ම තාත්තා දෙන්නම ලෝකයේ ජීවතුන් අතර වැඩ සිටිද්දි උන්වහන්සේගේ ආයුෂ අවසන් වුණේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියයිදා. එතකොට යසෝදරා රහත් භික්ෂුණීන් වහන්සේත් වැඩ හිටිය. තමන්ගේ අම්ම තාත්තා දෙන්නම මනුලෝ වැඩ සිටිද්දී පුංචි රාහුල හාමුදුරන්ගේ ආවිශ අවසන් වුණේ. ඒ නිසා කෙනෙක් උපතින්මගේ නාවිෂ අවුරුදු කී අයිද කියලා අපිට එහෙම කියන්න පුළුවන්කමක් නෑ. සාමාන්‍ය ඉතින් අපි වයසට ගිහිල්ල මැරිච්ච කෙනෙක් ගැන කෙනෙක් කියනවා ඔය ඉතින් ගෙනාපු ආවිෂ තමයි. එයා ඉතින් බොහෝ කාලයක් හිටියනේ සම්පූර්ණ ආවිෂ විඳලනේ අන්න එහෙම කියනවා. හැබැයි අපි කවුරුත් එක හරියට දැකලා දැනගෙන අපිට ඒ නුවනින් බලලා කියනවා නෙමේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් ගේන ආවිෂ තියෙද්දි. සසරේ කරපු කර්ම විපාක ඉස්සර වෙනවා. කර්ම විපාකයක් මත කෙනෙක් මී යන. ඒකට ධර්මී කෙන කම්මක්කය මර. ආවිෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වෙන. ඊළඟට උබයක්කේ කියෙන මේ කාරණා දෙකම එකතු වෙන වෙලාව. කෙනෙක්ගේ ආවිෂ ගෙවනකොටම සංසාරය කර්ම විපාකයක් මත මරණයට කාරණාව සූදානන් වෙන. සමහරලාවට සසරේ කාට හරි ගහල මරපු කෙනෙක් වෙන්න පුළුවන් සංසාර අකුසලයක්. එයාගේ ආවිෂ ගෙවෙන කොටම ගුටිකන්න ක්‍රමයක් පෑදෙනවා ගුටි කකා මැරෙන් ආත්ම ගණ සමහරලාවට ආත්ම සිය ගණන් ඒ විදිහට මයි මැරුම් කාලතිය. කොහේ හරි යන අහක යන ප්‍රශ්නයකට හරි. ගුටිකාල මැරෙන ක්‍රමයක් කර්මයෙන් ආවිශ්‍ය ගෙවෙන තැන